මීළඟට අද දවසේ සම්මානනීය දරුවන් වෙනුවෙන් සුබ පැතුම් එකතු කරන්නට මගේ මේ ගෞරවනීය ඇරයුම හිමිවන්නේ මාවනැල්ල බැමිණිවත්ත මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියනි ඔබතුමියටයි ගෞරවයෙන් යුතුව සම්භාවනීය අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව මම මුලින්ම ඔබේ ආචාර්යතුමන් නිකපිටිය බණ්ඩාර මැතිතුමන්ට මගේ හදපිරි ප්‍රණාමය ස්තුතිය පුද කරනවා මුලින්ම. මොකද මම ඊටාම ආසයි දරුවෝ ලොක්කො වෙනවා දකින්න. ඒක මගේ දරු දෙන්න විතරක් නෙමෙයි. මගේ පාසලේ දරුවෝ විතරක් නෙමෙයි. මේ ලංකාවේ අපේ රටේ පුංචි රටේ සියලුම දරුවෝ නායකයෝ ලොක්කෝ වෙනවා දකින්න එක ඔබේ දෙමව්පියන් වාගේම මටත් තියෙන එක හීනයක්. ඒකෙදිත් මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න පුංචි පැටව් මට වඩා ලොක්කෙක්. ඔබට පුළුවන් ඒක කරන්න. මම විදුහල්පති කෙනෙක් වුණා. අද මෙතන මේ කතා කරපු පුංචි දරුවෝ සහතිකපත් ලබන දරුවෝ ඔබ අනාගතේ මට වඩා ලොකු කෙනෙක් මට වඩා හොඳ විදුහල්පති කෙනෙක් වෙනවා දැකීම තමයි මගේ ආසාව. ඉතින් අද මේ දවස ඉතා ලස්සන දවසක්. මගේ ජීවිතේ ගොඩාක් උත්සව වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ පුංචි පැටව් තමන්ගේ මේ sannivedana හැකියාව වර්ධනය කරගෙන දියුණු කරගෙන සහතික ගන්න උත්සවයකට මම පළවෙනි වතාවටයි සම්බන්ධ වුණේ. ඒක මගේ ජීවිතේ තවත් වටිනා දවසක්. ඉතින් අද දවසේ මේ උත්සවයේ මම තව වැදගත්කමක් දැක්කා. දරුවන්ගේ මේ ඔබේ ආයතනයේ තේමාව නායකත්වය, පෞරුෂය මේවා වර්ධනය කිරීමනේ. අපි උත්සව වලට ආරාධනා කරනවා බොහෝ අයට. ආරාධිත අමුත්තු. අපිට සමහර වෙලාවට පේනවා මේ උත්සවයට මෙයාගේ අදාළත්වය මොකද්ද? අපි ගිහින් ඉන්න හුඟා තැන්වල ප්‍රධාන ආරාධිත අමුත්ත දකින්නට අපි හිතෙනවා මේ උත්සවයට මෙයා ඇයි එන්න කියලා තියෙන්නේ. මොකද්ද මෙයාගේ අදාළත්වය? හැබැයි ඔබේ ගුරු පියාණන් හොඳ තෝරා බේරා ගැනීමක් කරලා තියෙනවා දරුවනේ. ඔබට ඒකත් හොඳ ආදර්ශයක්. මොකද ඔබයි මේ අනාගතේ නායකයෝ වෙලා උත්සව සංවිධානය කරන්නේ. මේ රටේ උත්සව සංවිධානය කරන්නේ ඔබ ඊළඟ පරම්පරාව විදියට. ඔබට ආදර්ශයක් දෙනවා ඔබේ ගුරු පියාණන්. ඔබ හොඳ sannivedakaයෙක් වාගෙම ඔබ මේ රටේ ඒ උචිත අවස්ථාවට කවුද කැඳවා ගත යුත්තේ? අද ඔබට උගන්වන්නේ නායකත්වය හා පෞරුෂය. ඔබේ ගුරු පියාණන් මුලින්ම ආරාධනා කරා බෞද්ධ රටක් විදිහට අපේ රටේ ආගමික නායකයන් වහන්සේලාට මේ ප්‍රදේශයේ ඉන්න අපි දැකලා තියෙන අපි අහලා තියෙන අපේ මූලික විහාරස්ථාන පිරිවෙන්වල නායක ස්වාමින් වහන්සේලාට එතන හිටියා පරිවෙනාධිපති ස්වාමින් වහන්සේලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දැකුණු ස්වාමින් වහන්සේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බලන්න පුතේ ආගම තමයි අපේ ජීවනාලිය වාගේ. අපි හොඳ මිනිස්සු කරන්නේ අපේ ආගම. යහපත් මිනිස්සු කරන්නේ අපේ ආගම. එහෙනම් ආගමක නායකින් මෙතෙන්ට කැඳවාගෙන තිබුණා. ඊළඟට රට ජාතිය
ආගම ආරක්ෂා කරන ආරක්ෂක මුර දේවතාවුන් ආරක්ෂක අංශය පාසලට සම්බන්ධ ශිෂ්‍ය බට බලකාය ශිෂ්‍යයෝ කොඳු නාරටියක් තියෙන වැදගත් පෞරුෂයක් තියෙන නිර්භීත පුද්ගලයන් බවට පත් කරන අංශයක් තමයි ශිෂ්‍ය බට බලකාය. එහෙමනම් ශිෂ්‍ය බට බලකායට නායකත්වය දෙන කෑගල්ලු දිස්ත්‍රික්කයේ ඒ නිල ඇඳුමක් ඇඳගත්තු ඒ වීරෝද්දාර රණවීරු නායකයින් මෙතෙන්ට කැඳවාගෙන තිබුණා. ඔබට අදහසක් ආවා අපි කොහොමද අපේ රටේ අපේ ආගම සුරකින්නේ නායකයෙක් විදිහට? ඊළඟට ඔබ අපේ ජාතිය අපේ රට රැකගන්නේ කොහොමද අපේ නායකයෙක් විදිහට? මොන පෞරුෂයක්ද ඔබට තියෙන්න පුළුවන්? ඔබට ඒක පෙවුණා. ඊළඟට ඒ දෙකත් එක්ක අපිට තියෙන්න ඕනේ හොඳ අධ්‍යාපනයක් පුතේ. මොනවා කරන්නත් අපි මොනවා හරි ඉගෙනගෙන තියෙන්න ඕනේ. අධ්‍යාපනයට නායකත්වය දෙන අය. මා ඇතුළුව විදුහල්පති කීප දෙනෙක් හිටියා මෙතන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් කීපයක. ඒකම ඔබට පාසලේ ඔබේ අධ්‍යාපනය ලබා දෙන ගුරු මව්වරු පියවරු හිටියා. අන්න ඔබේ දැනුමට නායකත්වය. ඒකත් ඔබට පෙවුණා මෙතන. ඊළඟට අපිට මොනා කරන්නත් තවත් ඕනේ ආර්ථික ශක්තියක්. අපිට මිල මුදල් ධනය ඒව ඕනේ. කරන්න ගොඩාක් දේවල් හිතේ තිබුණත් ඒ අඩුපාඩුව තිබුණොත් අපිට ඒක කරගන්නත් බෑ. ඔබ දන්නවා දැන් රටත් හුඟක් වෙලාවට අපි කියනවා ආර්ථික වශයෙන් බිඳ වැටිලා. රටේ ආර්ථිකේ කඩා වැටිලා. ඒ නිසා අපිට තෙල් නෑ, හාල් නෑ, කන්න නෑ. ඔබට ගෙදරට මේක දැනෙනවා. අම්මා කියනවා ඇහෙනවා. රටේ සල්ලි නෑ කියනවා. එහෙනම් පුතේ රටක් ගොඩනගන්න ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ආර්ථිකයට නායකත්වය දෙන පිරිසක් මෙතෙන්ට ඇවිත් හිටියා. අපේ ට්‍රාන්ස්ඒසියා අධිපතිතුමන් වාගේ තමන්ගේ ස්ව ශක්තියෙන් නැගී ඉඳලා තමන්ගේ කියලා ව්‍යාපාර ආරම්භ කරලා මේ රටේ බොහෝ දෙනෙකුට ඒ වගේ යහපත සිත සලසන ගමන් තමන්ගේ ආර්ථිකයත් ගොඩනගා ගන්න ගොඩ නැගිච්ච මිනිස්සු බිඳුවේ ඉඳලා දරුවෙකුට පෙන්නවා බිඳුවේ ඉඳලා කොහොමද ව්‍යාපාරිකයෙක් විදිහට ගොඩ නැගිලා තමන්ගේ රටත් ජයග්‍රහණය කරවමින් තමනුත් ජය ගන්න කියන එක. එතනත් ඔබට පෙනුණා නායකත්වයක්. එහෙනම් පුතේ සියල්ල සම්පූර්ණයි. සියල්ල සම්පූර්ණයි. ඔබ දැක්ක නායකත්වයක් එක එක විදිහට ළඟා කරගන්න ක්‍රම. ආගමික නායකයෙක් වෙන්නේ කොහොමද? රටේ නීතිය සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරි ඇවිත් හිටියා. නීතිඥවරයෙක් ඇවිත් හිටියා. එහෙනම් නීතියට සාමයට රටේ සමගියට මේකට නායකත්වය දෙන්නේ කොහොමද? දැනුමට නායකත්වයක් ලබා දෙන්නේ කොහොමද? ඒ නායකයෙක් තුල තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? ඔබට හඳුනා ගන්න ප්‍රායෝගිකව අවස්ථාව තිබුණා. එක එක්කෙනා විවිධයි වෙනස්. ආගමික නායකයාට වඩා වෙනස් හමුදා නායකයා. ඊට වඩා වෙනස් පොලිසිය ස්ථානාධිපතිතුමා. ඊට වඩා වෙනස් විදුහල්පති කෙනෙක්. ඊට වඩා වෙනස්කමක් තිබුණා ලක්ෂණ. මිනිස්සයා විදියට නෙමෙයි ඔබට උකහා ගන්න යාගේ එක එක්කෙනාගේ චරිතය තුල තිබුණ හැසිරීම් රටාවේ තිබුණ වෙනස්කම් අඳුනා ගන්න. අපි දන්නේ නැහැ අපි අර අන්දරේට කිව්වනේ අම්මා මගුල් ගෙදර ගිහින් ගොනා වාගේ හිටපන් කියලා. නේද? අහලා ඇති මගේ පුතාලා. අන්දරේට අම්මා කිව්වා මගුල් ගෙදර ගිහින් ගොනා වාගේ හිටපන් කියලා. අන්දරේ මොකද කරේ? මනමාලිගේ ඉඳන් මගුල් ගෙදර හිටපු හැම එකාටම අනින්න ගියා. ගොනා වාගේ ඉන්නනේ කිව්වේ. මේ උත්සව සභාවේ ඉස්සරහා පේලිවල හිටපු නායකයෝ එක එක විදිහට හිටපු හැටි ඔබ දකින්න ඇති. ගමන් කරේ කොහොමද? නේද? ස්වාමින් වහන්සේ ගමන් කරපු විදිහට අපේ පොලිසියේ ස්ථානාධිපතිතුමා ගමන් කරා නම් ඒක විහිළුවක්.
නේද? පොලිස් ස්ථානාධිපතිතුමා ගමන් කරපු විදිහට අපේ ස්වාමින් වහන්සේ ගමන් කරා නම් ඒක සමාජයේ අපහාසයට උපහාසයට ලක් වෙනවා. එහෙනම් ඒ එක එක පෞරුෂය ඔබට වෙන වෙනම අඳුනා ගන්න අවස්ථා මෙතනක් තිබුණා. මම නිකපිටිය බණ්ඩාර මැතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන් මේ දරුවන්ට න්‍යායික දැනුම ප්‍රායෝගික දැනුම මේ සියල්ල අද දවසේ මේ අවසන් උත්සවයේ ලබා දීම පිළිබඳ ඔබතුමාගේ තෝරා ගැනීම. එහෙනම් මේ දරුවෝ අනාගතේ හැබෑ නායකයෝ. හැබෑ නායකයෝ. පුතේ තව එකක් කියන්නම්. ඔබ පිටව යන්නේ මාධ්‍යකරණය පිළිබඳ යම් අවබෝධයක් අරගෙන. මෙතන හිටපු අර 4 වසරේ චූටිම දරුවට නම් මේක තාම එච්චර තේරෙන්නේ නැති වෙයි. හැබැයි මම දැක්කා මේ මහාමායා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ දරුවා ඇය තුල තිබුණ හොඳ යහපත් මාධ්‍ය වේදිනියකගේ තියෙන ලක්ෂණ. පළවෙනිම දේ අපි කියන්නේ මොනවද කියන්නේ කාටද කියන එක පුතේ අතිශය වැදගත්. රටක් අවුලවන්න විනාශ කරන්න ලෝකයක් විනාශ කරන්න පුළුවන් එක මාධ්‍යවේදියෙකුට. එක කටකට. ඒ නිසා ඔබ හැම වෙලාවෙම මතක තියාගන්න කල්පනා කරන්න මගේ කටින් මම ඉගෙනගත්තු දේවල් වලින් මම උගත් ඒ ධර්මයන් තුලින් මගෙන් එළියට යන්න ඕනේ මේ ලෝකයට යහපත වෙන දේ පමණයි කියන එක. කතා කරන්නේ කාට වුණත් මගෙන් යන්න ඕනේ යහපත් දේ විතරයි. සත්‍ය විතරයි. නිවැරදි දේ විතරයි කියන එක ඔබ දැඩි අදිෂ්ඨානයෙන් කල්පනා කරන්න. එදාට ඔබ ඉතා සුන්දර ඉතා අභිමානවත් මාධ්‍යවරයෙක් වශයෙන් මාධ්‍යවරියක් වශයෙන් මේ ලෝකය ඔබව පිළිගනීවි. ඒ නිසා මම සුභාශිංසනය කරනවා සියලුම දරුවන්ට අද සහතිකපත් ලබාගත්තු සහ මේ වර්ෂ 10ක් තුල මේ ආයතනය තුලින් බෙහෙවිච්ච සියලුම දරුවන්ට සහ අනාගතයේ තවත් වසර ගණනාවක් මේ ආයතනය තුලින් එළි දකින්න බලාගෙන ඉන්න අපේ කෑගලු දිස්ත්‍රික්කයේ සියලුම දරුවන්ට ඔබ ඊතා යහපත් මාධ්‍යකරුවෙක් ඊතා යහපත් නායකයෙක් ඊතා යහපත් මිනිසෙක් බවට පත් වේවා කියන ඊතා අවංක ආදරණීය පැතුමත් එක්ක මේ සභාවෙන් මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වාසනාවන්ත අනාගතයක්.